ඕකේ ෆ්‍රෙන්ඩ්ස් ඔන්න එහෙනම් අද ආවා මේ අලුත්ම තැනකට. අද යන්නේ අපි ආව ජපානයේ තියෙන පන්සලකට. පින්නත්තිම දන්න කට්ටිය නම් ජපානයේ ඉන්න කට්ටිය නම් දන්නවා මේ කොහෙද කියලා. අද කිව්වොත් මේ යන්නේ නරිතසන්. ඔන්න ජපානයේ ආපු කෙනෙක් අනිවාර්යයෙන්ම යන පන්සල තමයි නරිතසන් කියන්නේ. යම ලොකු වීඩියෝ එකක් නරිතසන් මේ කියන්නේ ජපානයේ තියෙන හැම දෙයක්ම මේ පන්සලේ තියෙන පෙන්නනවා මේ වීඩියෝ එකෙන්. වීඩියෝ එක දිගයි ඒත් ඔයාලට බලා ගන්න හොරක් දේවල් මේකේ තියෙනවා. අපි යමු මෙතනින් තමයි යන්න තියෙන්නේ. ගිහිල්ලා බලමු කොහොමද මේක මේ පෞරාණික පන්සල ජපානයේ. පේනවනේ හොඟක් කට්ටිය එනවා. යමු අපි ගිහිල්ලා බලමු. උමගක් මෙදින් වාගේ තමයි යන්න තියෙන්නේ. අද හොඟක් සීතල දවසක් මෙහෙට හිතනවට වඩා අපි හිතුවෙත් නෑ උදේත් මෙච්චර සීතලක් ඇති කියලා. එහෙනම් හොඟක් සීතල දැනෙනවද? අපි පන්සලට ඇතුල් වෙන පාරේ තමයි මේ යන්නේ. තවත් මේ වගේම තියෙනවා අපිට යන්න එක උමගක්. ඔයාලත් අනිවාර්යෙන් ජපාන් ආවොත් එන්න තැනක් තමා මේ අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ ජපානයේ ඉන්න කවුරු හරි අනිවාර්යයෙන්ම මෙහෙට එනවම තමා මේ පන්සල බලන්න. ලස්සන පන්සලක්. ජපානයේ විශ්වාස කරනවා මේ පන්සලට බාරයක් වුණාම මේ කට්ටියට හොඳින් ජීවත් වෙන්න ලැබෙන ඒ වගේ අර ලංකාවේ වගේ එක තියෙනවා මෙයාලගේ බලාපොරොත්තු. වැස්සකුත් එනවාද? පන්සලට අපි මෙතනින් උඩට නැගලා යන්න ඕන. පඩි පෙළවල් තියෙනවා 100ක් විතර. නගින්න තමයි තියෙන්නේ. වැස්සත් එක්ක හොඟක් සීතලයි අද. හතර පහට වගේ තමයි යන්නේ මම. නරිතසන් ගැන කිව්වොත් නරිතසන් කියන්නේ මේ ජපානයේ තියෙන පෞරාණික පන්සලක්. මෙහි මිනිස්සු විශ්වාස කරනවා මෙතනට බාරයක් වුණාම මේ අනිවාර්යයෙන් මිනිස්සුන්ට සනසිල්ල ජීවත් වෙන්න ලැබෙනවා. ඒ වගේ දේවල් ලංකාවේ ඉන්න හොඟක් අය මෙතනට ඇවිල්ලා බාර වෙලා යනවා. අපි ලංකාවේ අර බාර වෙනවා වගේම තමයි පන්සලේ උඩට ආව බලන්න ජපානයේ තියෙන සංස්කෘතිය හොඳට පේනවා මෙතන. අද වැස්ස නිසා පොඩ්ඩක් ඉන්න ක්‍රවුඩ් එක අඩු වෙලා තියෙන්නේ. නැත්තම් මීට වඩා ක්‍රවුඩ් එකක් ඉන්නවා වෙනදට. පේනවාද අපි අර ජපානයේ අර සාමාන්‍යයෙන් අපි බලන නාට්‍යවල පරණ තියෙන අර ජපානයේ ගතිය තියෙනවා මේ පන්සල් වල අර වහල එහෙම බලන්න. ඒ වහල සාමාන්‍යයෙන් අපිට ජපානයේ තියෙන සංස්කෘතිය පෙන්වනවා නේද? අර ඉස්සරහින් තියෙන
මේ තියෙන්නේ පන්සලේ උඩ කෑල්ල. වෙනත් රටවල් වල කට්ටිය හැමෝම වගේනවා මේක බලන්න. මොකද මෙතනට ආපුවාම අමුතුම හැඟීමක් තමයි තියෙන්නේ. ජපානයේ තිබුණ අර පැරණි ගතිය ඒ විදිහටම තමයි මෙතන මේ හදලා තියෙන පන්සලේ ඒ තියෙන හැමදේම. මෙතනින් උඩට නැගලා යමු. මෙතන තමයි පන්සලේ උඩ කෑල්ල තියෙන්නේ. එන ඇති මෙතන මිනිස්සු අර ලංකාවේ විදිහටම වගේ තමයි අඳුරු දාන ඒ වගේ තැන් තමයි මෙතන මේ තියෙන ඉස්සරහින්. හරි අපි දැන් යමු පල්ලෙහා පැත්තට පොඩ්ඩක් බලන්න කොහොමද කියලා. එතනින් උඩට යන්න ඕන. මේ පන්සල ලොකු ඒරියා එකක තියෙන්නේ පිහිටලා. හුඟක් ලොකු භූමි ප්‍රමාණයක් අයිති වෙනවා මේ පන්සලට.
ඔයාලට පේනවා ඇති මෙතනත් අර ලංකාවේ විදිහටම වාගේ තමයි යාළුවා අර පඳුරු දානවා හඳුන් කෝරු පත්තු කරනවා. මම අද මෙහි එද්දි මෙහෙට වහින කාලගුණයක් තමා තියෙන්නේ පේනවද? අවට පන්සල උඩ රින්ගට පස්සේ හරි අප එතනින් තව පොඩි තැනකට යනවා. මෙතනත් ඒ කොටසම තමා. ඇවිදින්න ලොකු භූමි ප්‍රමාණයක් තියෙනවා මේ ඒරියා එකේ. මට කෙනෙක් කිව්වා මෙතන දියැලක් තියෙනවා කියලා. මම ඒක බලන්නත් එක්ක තමයි යන්නේ. අපි බලමු අපිට හොයාගන්න පුළුවන් වේද කියලා. මෙන්න අර ලංකාවේ වගේ දැන් මෙතනින් අපි යද්දී මේකෙන් වතුර ටිකක් අරන් අත්හොදන් අර චාරිත්‍රාක් වගේ තමයි ඒක. වතුර හරිම සීතලයි. මෙන්න අර මම කිව්වර බාරවලට ගැට ගහනවා වගේ දේවල් මෙයාලා ඒ විදිහට තමයි දේවල් කරන්නේ.
මෙතනත් ඒ පන්සල ඇතුළේ තියෙන බැඳ ගන්න තියෙන ස්ථානයක් තමයි මේ තියෙන්නේ. බලමු ඉස්සරහ තමයි දියල්ල තියෙනවා කිව්වේ. ගිහලා බලමු දියල්ල හම්බ වෙයිද අපිට කියලා. අපිට මෙන්න මෙතන තියෙනවා දියල්ල. අම්මා නාන්න මාරු. ලස්සනයි දියල්ල. ආලත් අනිවාර්යෙන් ජපන් ආවොත් නරිතසන් පන්සල බලන්න එන්න. ලස්සන පන්සලක්. ඈතට තියල්ල පුරිනවා ඉතින්. ලොන්කා සෙල්ෆි ගහනවා. හරි. සතුයි. ඉමු දැක්කෝ අමයි. අමයි. Okay guys, එහෙනම් අපි ඔන්න නරිතසන්
පන්සලට ඇවිල්ලා යන්න යන ගමන් තමා දැන් ඉන්නේ. සිටියා. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලට මේ වීඩියෝ එකෙන් දෙයක් දැනගන්න ලැබුණා නම් channel එක subscribe කරලා ඊළඟ වීඩියෝ එකකින් අපි හම්බෙමු.